ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම අද නම් මම ගෙනාවේ මල් පැල සේල් එකක් නන් නෙමෙයි මං කරන අනිත් බිස්නස් එකේ සේල් එකක් තමයි ගෙනාවේ. ඉතින් අපි හැමදාම එකම දේ නෙමෙයි වෙනස් දේවලුත් බලන්න ඕනේනේ. ඉතින් යාළුවනේ මේ මගේ මල් පැල ගන්න මගේ යාළුවෝ අනිත් අය මේවා ඉල්ල ගත්තා. එයාලගේ ඉල්ලීමකටම තමයි මම මේ වීඩියෝ එක කරලා දාන්න හිතුවේ. මේ සපත්තු වර්ග ලාභයි කියලා එයාලම කියපු නිසා අනිත් අයටත් ගන්න පුළුවන් මිස් ඒ හින්දා වීඩියෝ එකක් කරලා දාන්න කියපු නිසා තමයි මම මේ වීඩියෝ එක කළේ. ඔයාලා බලන්න මගේ මල් පැල වගේම සපත්තු කියුටෙක්ස් මේවත් ලාභද කියලා. එහෙනම් ලාභ නම් ඔයාලා මට කතා කරන්න. අපි බලමු මොනවද තියෙන සපත්තු වර්ග කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ වර්ගය. මේකේ අඩි දෙක එහෙම පේනවා ඇති ගොඩක් උසයි. හොඳට තියෙන්නේ. මේවා අපි චයිනා වලින් ගෙන්නන ඒවා. මේක වෙළඳපොලේ මිල නම් මම කියන්නේ නෑ ඒක හොඳ නැහැනේ. ඒ නිසා මම මේක දෙනවා 6500ට. මේ යාගේ තව එකක් මේ ඒ උසමයි අඩිය තියෙන්නේ. මේක හොඳට හයියට තියෙනවා කියලා මම මොකද ගමේ අයට සේල් කරනවා. එයාලා හොඳයි කියලා ගන්න නිසා තමයි මම මේ බය නැතුව කියන්නේ. ඒකත් දෙනවා 6500ට. මේ එයාලගෙම තව එකක් තව පැටර්න් එකක් මේකේ කළු පාටක් තිබුණා. ඒක නම් දැන් ඉවර වෙලා ගෙනල්ලා දෙන්න පුළුවන් ඉල්ලන අයට. මේකත් 6500යි. එතකොට මෙන්න මෙයා කොච්චර හරි මෙයාව ඉල්ලනවා. මම මේ ගෙනල්ලා දැන් මේ ටික තමයි දැන් තියෙන්නේ. මේ ටික කියන්නේ ගෙදර තියෙනවා. මෙයා ගොඩක් හයියයි කියලා හැමෝම කියනවා. ගොඩක් පාවිච්චි කරන්න එහෙම හොඳට පුළුවන් කියලා. මෙයාව අපි දෙනවා 5500ට. මේ තියෙන්නේ යා 5500ට දෙනවා. එතකොට මෙන්න මෙයා ඉන්නවා. එයා අපි දෙනවා 4500ට. මෙයාලා හයියද නැද්ද කියලා බලන්න හොඳට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා දැනගත්තේ මම ගමේ අයගෙන්ම තමයි. එතකොට මෙන්න මෙයා තව එක්කෙනෙක්. මෙයාලව ගෑනු පිරිමි එහෙම ભેදයක් නැහැ. ඔක්කොටම දාන්න පුළුවන් වර්ග තමයි මේ තියෙන්නේ. එයාව අපි දෙනවා 4000ට. එතකොට මේ කියුටෙක්ස් වර්ග. කියුටෙක්ස් වර්ගවල වීඩියෝ එකක් මම දාන්නම් ඔයාලට. මේකත් අපි චයිනා වලින්ම තමයි ගෙන්නන්නේ. මෙයා රුපියල් 300ක් වෙනවා එකක්. මෙයාගේ වටිනාකම තියෙන්නේ නේල් එකට කිසිම හානියක් නැහැ මෙයා ගෑවම. අපිට නේල් රිමූව් කරන්න රිමූව් ගන්න ඕමනාවක් නැහැ. මෙයාගෙන් අපිට ගාලා අපිට අවශ්‍ය වෙලාවට එක පැත්තකින් අයින් කරන්න උස්සන්න පුළුවන්. එතකොට ඒක හැමම ගැලවිලා අයින් වෙනවා. ඒක තමයි මේකේ වටිනාකම. ඉතින් ගොඩාක් අය මේ මල් පැල ගන්න අයත් මේවා ඔක්කොම ගත්තා. ඒ නිසා ඔයාලටත් හිතෙනවා නම් මේවා ලාභයි හොඳයි කියලා හිතෙනවා නම් මට මල් පැල ගන්නකොටමත් හරි නැත්නම් නිකම්ම හරි කමන්නේ WhatsApp message එකක් දාන්න. මම මේ වගේ වීඩියෝ එකක් මේකටම ඇඩ් කරන්නම්. ඔයාලට සුබ දවසක්.